හායි යාළුවනේ මගේ නම ඉමන්ත ප්‍රමෝද්. මේක තමයි මගේ channel එකෙන් ගෙන පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ දැනට තියෙන සුපිරි ගේම්ස් 10ක් ගැන. ඉතින් 2025 ඔයාලා ප්ලේ කරලා බලන්න ඕනි සුපිරි ගේම්ස් 10 මොනවද කියලා බලන්න කලින් ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එකේ all කියන icon එක බලන්න. එතකොට තමයි ඔයාලට මම දාන වීඩියෝ notification එකක් විදිහට ඔයාලගේ notification bar එකටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ වීඩියෝ එක අවුලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment box එකේ දාන්න. ඊළඟ වීඩියෝ එකේ වැරදි හදාගන්න අපි තවත් වීඩියෝ එකක් එක්කමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ අපේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක විදිහට මම කතා කරන්නේ ලොකු පොඩි කවුරුත් ප්ලේ කරන්න ආස ෆ්‍රී ෆයර් ගේම් එක ගැන. ඉතින් මේ ගේම් එක ෂූටින් ගේම් එකක් වගේම ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක කතා කරන ගමන් ප්ලේ කරන්නත් පුළුවන්. මේ ගේම් එක ඔයාට රෑන්ක්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම টොප් අප් කරලා බූයා පාස් ඉවෙන්ට් කවර් කරන්නත් පුළුවන්. මිලියන 118ක් රිවිව්ස් ලා ඉන්න මේ ගේම් එකේ Free Fire සහ Free Fire Max විදිහට ඔයාලගේ ඩිවයිස් එකේ performance අනුව ප්ලේ කරන්න පුළුවන්. වගේම Free Fire ප්ලේ කරන්න අඩුම ඔයාගේ ඩිවයිස් එකේ 4GB RAM එකක් තියෙන්න ඕන. වගේම Free Fire Max ප්ලේ කරන්න අමු වශයෙන් 6GB හෝ 8GB RAM එකක් තියෙන්න ඕන. ඔයාලට මේ ගේම් එක Play Store එකට ගිහිල්ලා Free Fire කියලා සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න ඕනේ සුපිරි ගේම් එකක් කියලා මේ Free Fire ගේම් එක හඳුන්වන්න පුළුවන්. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු අපේ ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ මම දෙවෙනි ගේම් එක විදිහට කතා කරන්නේ PUBG කියන ගේම් එක. Free Fire ගේම් එක සහ PUBG ගේම් එක අතර වෙනස්කමක් නැති තරම්. PUBG ගේම් එකත් ඔයාලට ඔයාලගේ යාළුවොත් එක්ක කතා කරන ගමන් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එකේ මිලියන 45ක රිවිව්ස් වල ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන්. Free Fire ගේම් එකට සාපේක්ෂව PUBG ගේම් එකේ graphic quality එක ටිකක් වැඩි නිසාම මේ ගේම් එකට minimum requirement අඩුම 6GB RAM එකක්වත් තිබ්බොත් ඔයාලට low graphic දාලා play කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම play කරලා බලන්න කියන ගමන්ම අපි යමු අපේ list එකේ තුන්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක විදිහට කතා කරන්න යන්නේ Call of Duty Mobile කියන ගේම් එක. ඉතින් යාළුවනේ graphic quality එක අතින් ගත්තොත් supreme quality graphic අපිට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන්. මිලියන 15ක් රිවිව්ස් ලා ඉන්න මේ ගේම් එක ප්ලේ කරන්න එයාලා recommend කරන minimum requirement 4GB RAM එකක් කියලා සඳහන් කරත් 6GB RAM එකක් නැතුව නම් මේ ගේම් එක ප්ලේ කරන එක අමාරු වැඩක්. ඔයාලගේ යාළුවොත් එක්ක කතා කරන ගමන් ප්ලේ කරන්න පුළුවන් මේ ගේම් එකත් ඔයාලා අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න කියන ගමන් අපි යමු අපේ ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක බලන්න. ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක විදිහට මම තෝරගත්තේ කැරම් පූල් කියන ගේම් එක. මේ ගේම් එක ලංකාවේ හදපු ගේම් එකක් වගේම ඔයාගේ ඩිවයිස් එකේ 1GB RAM එකක් තියෙනවා නම් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මිලියන 6ක රිවිව්ස් ලා ප්‍රමාණයක් ඉන්න මේ ගේම් එක ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක චැලෙන්ජ් එකකට ප්ලේ කරන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ගේම් එකත් ප්ලේ කරලා බලන්න කියන ගමන්ම අපි යමු ලිස්ට් එකේ පස්වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ ලිස්ට් එකේ පස්වෙනි ගේම් එක විදිහට මම කතා කරන්න යන්නේ බීච් බගි රේසින් කියන ගේම් එක. මේ ගේම් එක ඔයාලට ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් වීමත් ලෝ එන්ඩ් ඩිවයිස් එක උනත් ප්ලේ කරන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. කාර් ගේම් වලට ආස ඔයාට ප්ලේ කරලා බලන්නම ඕන සුපිරි ගේම් එකක් වන මේ ගේම් එකට මිලියන 2ක රිවිව්ස් වල ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලට මේ ගේම් එකම ඔන්ලයින් ප්ලේ කරන්න ඕන නම් මේ ගේම් එකේම අප්ඩේට් වර්ෂන් එක විදියට ඔයාලට බීච් බගි රේසින් 2 මේ වෙනකොට රිලීස් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ගේම් එකත් ප්ලේ කරලා බලන්න කියන ගමන්ම අපි යමු ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක විදිහට මම තෝරගත්තේ Subway Surfers කියන ගේම් එක. මේ ගේම් එක කතා කරපු අනිත් ගේම් වලට සාපේක්ෂව ටිකක් වෙනස් ගේම් එකක්. මොකද කියනවා නම් මේක රනින් ගේම් එකක්. 1GB RAM එකක් තියෙන low end device එක වුණත් play කරන්න පුළුවන් මේ ගේම් එක මිලියන 37ක රිවිව්ස් වල ප්‍රමාණයක් ඉන්න ගේම් එකක්. මේ ගේම් එකේ ඔයාලා රන් කරලා gold එකතු කරලා ඔයාලගේ skill up කරගෙන ඉදිරියට යන්න තමයි තියෙන්නේ. හුඟක් දෙනා Subway Sub, Subai Sub වගේ නමිනුත් මේ ගේම් එක හඳුන්වනවා. ඒ වගේම මේ ගේම් එකටම සමාන තවත් ගේම් එකක් girls ලා වෙනුවෙන් හදලා තියෙනවා. ඒ තමයි Subway Princess. ඔයාලත් මේ ගේම් දෙකම අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න කියන ගමන්ම අපි යමු ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක විදිහට මම තෝරගත්තේ Clash of Clans කියන ගේම් එක. මේ ගේම් එක නම් මගේ තාසම ගේම් එකතුවේ තියෙන ගේම් එකක් කියලා අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනි. මේ ගේම් එක ඔයාට 2GB RAM එකක් තියෙන ඩිවයිස් එක උනත් ප්ලේ කරන්න පුළුවන්.
ඒ වගේම අනිත් අයගේ විලේජ් වලට පහර දීලා තමන්ගේ විලේජ් එක ආරක්ෂා කරගන්න ගමන් තමන්ගේ බේස් එක ටවුන් හෝල් එක අප් කරගන්න තමයි තියෙන්නේ. ඉවසීම ප්‍රගුණ කරපු අයට විතරක් ගහන්න පුළුවන් මේ ගේම් එකට මිලියන 55ක රිවිව්ස්ලා ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ඔයාට වගේ යාළුවොත් එක්ක මැසේජ් කරන්නත් මේ ගේම් එකෙන් පුළුවන්. ඔයත් මේ ගේම් එක දැනටමත් ප්ලේ කරන කෙනෙක් නම් ඔයාගේ ID එක මැසේජ් එකක් දාගෙන යන්න කියන ගමන්ම අපි යමු ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක විදිහට මම කතා කරන්නේ Angry Birds කියන ගේම් එක. ඉතින් Angry Bird ෆිල්ම් එක බලලා ඌරන්ගෙන් තරහ පිට කරගන්න බැරි වුණ ඔයා වෙනුවෙන්ම හදපු මේ ගේම් එක ඔයාට තියෙන low end device එක උනත් play කරන්න පුළුවන්. 1 million reviews ලා ඉන්න මේ ගේම් එකේ කරන්න තියෙන්නේ Angry Birds ලා එහෙමත් නැත්නම් තරහ ගිය කුරුල්ලන්ව කැටපෝලයකට දාලා ඌරන්ට ඉලක්ක කරලා තියන්න. මේ ගේම් එක ගහන්න කලින් ඔයාට හිතෙනවා නම් Angry Birds ෆිල්ම් එක බලලා ඉන්න ඕන කියලා මම ෆිල්ම් එකේ link එක comment box එකේ පළවෙනි pin comment එකේ දාලා තියන්නම්. මේ ගේම් එකත් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න කියන ගමන්ම අපි යමු ලිස්ට් එකේ 9 වෙනි ගේම් එක මොකක්ද කියලා බලන්න. ලිස්ට් එකේ 9 වෙනි ගේම් එක විදිහට මම තෝරගත්තේ Mobile Legends කියන ගේම් එක. මේ ගේම් එක ඔන්ලයින් ගේම් එකක් වගේම මේ ගේම් එකේ ඩවුන්ලෝඩර්ස්ලා ප්‍රමාණය මිලියන 500 පහු කරන්න මෙයාලා සමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක ප්ලේ කරන්න පුළුවන් මේ ගේම් එකට මිලියන 36ක රිවිව්ස් ප්‍රමාණයක් ඉන්නවා. 2GB හෝ 4GB තියෙන ඩිවයිස් එකකින් ඔයාට මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේ ගේම් එකත් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න කියන ගමන් අපි යමු ලිස්ට් එකේ 10 වෙනි ගේම් එක එහෙමත් නැත්නම් අවසාන ගේම් එක මොකක්ද කියලා බලන්න. ලිස්ට් එකේ 10 වෙනි ගේම් එක එහෙමත් නැත්නම් අවසාන ගේම් එක විදිහට මම කතා කරන්නේ Candy Crush Sega කියන ලොකු පොඩි හැමෝම ආසාවෙන් ප්ලේ කරන හරිම ලේසි ගේම් එකක්. මිලියන 100කට වැඩි ඩවුන්ලෝඩ් ප්‍රමාණයක් දිනාගෙන තියෙන මේ ගේම් එක 1GB RAM එකක් තියෙන low end device එක උනත් ප්ලේ කරන්න පුළුවන් නිසාම මේ ගේම් එක කාගෙත් අවධානයට යොමු වුණා. ඒ වගේම මිලියන 35ක රිවිව්ස්ලා ප්‍රමාණයක් ඉන්න මේ ගේම් එක ඔයාලත් අනිවාර්යයෙන්ම ප්ලේ කරලා බලන්න. මම හිතනවා යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ එක බලන්න නැති කියලා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න. subscribe කරලා දකුණු මැද්දෙන් තියෙන bell icon එකේ all කියන icon එක ඔබන්න. එතකොට තමයි ඔයාලට මම දාන වීඩියෝ notification එකක් විදියට ඔයාලගේ notification bar එකට ගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකේ අවුලක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේකත් comment box එකේ දාන්න කියලා කියන ගමම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. මගේ නම ඉමන්තුරුමෝ.